හාමු මහත්තයා හාමු මහත්තයා අල්ලා ගියා බල්ලා ගොඩුවට දාන්න හාමු මහත්තයා මම මේ ආවේ බල්ලා ගොඩුවට දාන්න තමුන් ඇයි මේ මොකද හාමු මහත්තයා මම මේ ආවේ අතමාරුවක් ඉල්ලගන්න. තමුන් කතා නොකර ඉන්න එපා. තමුල්ලගේ ගෙවල් වල ඉන්න බල්ලෝ වගේ නෙමෙයි අපේ ගෙවල් වල ඉන්න බල්ලෝ. සස් බල්ලෝ ඉන්නේ. තේරෙනවනේ? රුපියලක් හරි පිටමිනිහෙකුට දුන්නොත් බල්ලා බෙල්ලට පයින්. එහෙනම් ඉතින් මහත්තයාගේ බෙල්ල බේර ගන්න ඉපැ. මම වෙන කොහෙන් හරි ඉල්ල ගන්නම්.